හායි හායි ඔන්න ඉතින් කාලයකට පස්සේ පොඩ්ඩක් එළියට ආවා. මම සෑහෙන කාලෙක ඉඳන් ප්ලෑන් කරපු වැඩක් තමයි මේ. ඒ තමයි PVR looks එකට යනවා කියන එක. ඉතින් මේක තියෙන්නේ One Gold Face එකේ මේ PVR cinema hall එකෙම තමයි මම උදේ මේ One Gold Face එකට ඇවිල්ලා PVR cinema hall එකට ගියා. හැබැයි මම ගිය වෙලාව චුට්ටක් කලින් වැඩි නිසා මට පොඩ්ඩක් ඉඳගෙන ඉන්න වුණා. ඉතින් මේක ටිකක් පරණ vlog එකක්. ඒ වුණාට මම හිතුවා මේක දානවා කියලා. ඊට පස්සේ මම ඉඳගෙන ඉඳලා මම ඇතුළට ගියා PVR looks එකට. මෙතන ඇත්තම කියනවනේ මෙතන තියෙන මාරම කාම් ලක්ෂරි වයිබ් එක. ඒක මේ මාරම ෆීලින් එක හරිම ලස්සනයි ඇතුළේ. ඒ වගේම තමයි ලිමිටඩ් සීට්ස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ මෙන්න මෙතන කියන්නේ අපේ සීට් එකට යාලා ඇටච් කරලා තියෙනවා මේ වගේ ටේබල් එක. මේක අපිට මොනවා හරි අපේ කෑම තියාගන්න ඕන වෙනම බඩු තියාගන්න ඕන අපිට මෙතන තියාගන්න පුළුවන්. ඒක හරිම ඇඩ්ජස්ටබල්. ඊළඟට මෙතන සීට්ස් ගත්තොත් මාරම කම්ෆර්ටබල්. අපිට කැමති විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙතන අපිට බෙඩ් එක වගේ හදාගන්න පුළුවන්. නැත්නම් තමන්ට කැමති ඇන්ගල් එකට හදාගන්න පුළුවන්. කොහොමද PVR looks කියන්නේ අර නිදාගෙන බලනගෙන concept එකනේ. ඉතින් මෙයාලා අපිට ෂීට් එකක් හම්බුණා මේ පෙරව ගන්න බලද්දි ඇත්තටම මාරම මේ සීතලයි පොඩ්ඩක් එනිසා ඒක මාරම වටිනා වෙලාවට. ඒ වගේම තමයි මෙයාලගේ මෙනු එකක් තියෙනවා. ඒකෙන් අපිට මේ කැමති කෑමයක් ඕඩර් කරලා ගන්න පුළුවන්. මේක පැකේජ් එකෙන් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. අපිට වෙනම ඕඩර් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා ටිකට් එක රුපියල් 3000ක් වගේ වෙනවා මේ මම මේ යන දවස්වල. මම මේ ගියේ දුරන්දර කියන හින්දි මූවි එකක් තියෙනවා. මේ දවස්වල ටිකක් ෆේමස් යන ස්පයි ත්‍රිලර් එකක්. මම ඒක බලන්න තමයි ගියේ. ඉතින් ෆිල්ම් එකත් ඇත්තටම ලස්සනයි. මේ හරිම ලස්සනට එන්ජොයි කරා. මොකද මේ මම නිදාගන්න වගේ තමයි බැලුවේ ෆිල්ම් එක න. ඊට පස්සේ ඒක ඉවරට පස්සේ මම අද හවස මේ මගේ පරණ යාළුවෙක් හම්බෙන්න දාගෙන හිටියා. කාලයකට පස්සේ තමයි අපි හම්බුනේ. ඉතින් මේ ඊට පස්සේ මම එහෙමම ගියා KFC එකට. එතන මේ දවස්වල පොඩ්ඩක් තිබ්බා රයිස් කොම්බෝ පැකේජ් එක 3990ට අපි ඒක ගත්තා. ඒකේ චිකන් රයිස් වගේ දේවල් ටිකක් අපිට හම්බුනේ. ඉතින් ඒ ටිකත් එන්ජොයි කරලා මම ඉතින් එන්නවා. ඉතින් අදට එච්චර හෙන ගාය හැබැයි thank you bye.